අද ඔහෙලා දෙන්න හදන්නේ 100 කෙරහට ගස්ලබච්චාරු ගස්වල පුවච්චාරු. ඔය මේක හැගන්න අද අපි 100 හොයාගෙන මාව ගමේ රහට ඔහෙලට මේක නියමෙත් දෙන්න ඕන හන්දා. මක්කයි බං කරන්නේ ශාන්ත විල්ලානේ සෙට් වෙන්නේ නැතේයි. ලෑ බේබදු කමනා. ඔහෙලා මිරිස් ටිකයි රතු ලුණු ටිකයි කැරට් ටිකයි හොඳට වතුර යනකම් රෙදි කෑල්ලකින් පිහිදා ගන්න ඕන. මචං මං අම්මිරිස් එක කාක් කොච්චිත් ගත්ත. මේ මිරිස් ටික මං පෙන්නන විදියට මැදින් විතරක් පලා ගන්නවා. මහත්තයා මේ අපිට කමරාට මේ මුංග කොට ටිකක් දාගන්න. හරි සීහා. අබ අඹරනකොට මේ මුරුංගොපතු දාගන්නේ කියන්නේ එතකොට කෑම රුචිය වැඩි වෙනවා. මේ අපේ ගමේ බඩු 100ක විනාකිරි ඊගාවට විනාකිරෙන් මේ රතු ලුණු ටික තප්පර 10ක් 15ක් වගේ රත් කරගන්න ඕන. මේකත් අර විදියමයි තප්පර 10ක් 15ක් රත් කරගන්න ඕන. කැරට් ටිකත් අර විදියමයි. 100 කියන විදියට මේ රත් කරගත්ත විනාකිරියේ ගන්න එපාලු අච්චාරු එක හදද්දි මොකද මේ අපි ගත්ත බඩු වල වතුර තියෙන නිසා. වතුර තිබ්බහම අච්චාරු එක පුස් බැඳෙන්න බලනවා. ඔයලා මේකට කහයි ලුණුයි දාලා හොඳට අතගා ගන්න. අඹරගත්ත අබේකට විනාගිල් ටිකක් දාගත්තා. දැන් ඒක විනාඩි 10ක් 15ක් විතර පැත්තකින් තියල් තියන්න ඕනේ. එතකොට අබේකේ තියෙන තිත්ත ගතිය නැති වෙනවා. මේ අපි කලින් හදාගත්ත අබ විනාකිරි එක පස්සේ මේකේ රස බලලා ලුණු හිච්චකුත් දාගන්නවා. මේ අපි අඹරගත්ත ඉඟුරු සුදු ලුණු පේස්ට් එක ගම්මිරිස් ඊගාව රතු ලුණු ටික අමු මිරිස් ටික අන්තිමටම කැරට් ටික. මම මේ ගස්ලබු ටික රෙදි කෑල්ලක දාලා හොඳට මිරික ගත්ත වතුර ටික යනකම් ඒ ටික තමයි මේ. මේක වැහුමක් දාගන්න ඕකට. හා සීයා. මේව ගමේ විදියට හදපු සබ්බඩු